හායි යාළුවනේ, ඔයාලා හැමෝම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු InShot එකෙන් කොහොමද වීඩියෝ එකක් නිවැරදිව edit කරගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම InShot එක open කරගන්නවා. InShot එක නැති අය Play Store ගිහලා InShot app එක download කරගන්න. මුලින්ම InShot app එක open කරා. එහිදී වීඩියෝ වලට ගියා. මෙතන ධන අකුර බන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය වීඩියෝ එක බලලා සිලෙක්ට් කරගන්න. හරි. මම වීඩියෝ එකක් සිලෙක්ට් කරගත්තා. මෙතන හරි ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ ආකාරයට අපි වීඩියෝ එක ඉන්සර්ට් එකට එනවා. ඊට පස්සේ අපිට මුලින්ම මෙතන canvas වලට ගිහිල්ලා මේ වීඩියෝ එකේ size එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේ ආකාරයට. ඒ වගේම 9 ෂෝට් වීඩියෝ කරනවා නම් 9:16 වලට ගිහිල්ලා මෙතන හරි ලකුණ ක්ලික් කරගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකක් කරනවා නම් YouTube වීඩියෝ එකක් කරනවා නම් 16:9 ක්ලික් කරලා හරි ලකුණ ක්ලික් කරන්න. ඒ වගේම TikTok කරනවා නම් මෙතන TikTok මාක් එකක් තියෙනවා. ඒ 9:16 ක්ලික් කරලා මේ හරි ලකුණ ඔබන්න. මම මෙහිදී 16:9 තෝරගන්නවා. හරි ලකුණ ඔබනවා. ඊට පස්සේ අපිට මෙම වීඩියෝ එකේ මොකක් හරි සවුන්ඩ් එකක් තියෙනවා නම් අපි බලමු මේක සවුන්ඩ් එක. අපිට මේ සවුන්ඩ් එක නැති කරගන්න පුළුවන්. මෙතන වොලියුම් වලට ගිහිල්ලා මේ විදිහට වොලියුම් හොඳටම අඩු කරලා හරි ලකුණ දෙයිලා අපිට වොලියුම් එක අඩු කරගන්න නැති කරගන්න පුළුවන්. අපි බලමු දැන් ප්ලේ කරලා. අපේ වොලියුම් එක දැන් අඩු වෙලා නිසා මේකේ තියෙන සවුන්ඩ් එක ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කැමති අපි කැමති සවුන්ඩ් එකක් මේකට ගන්න පුළුවන්. ඔඩියෝ වලට ගිහිල්ලා මෙතන මියුසික් අපි කැමති මියුසික් එකක් තෝරගන්න පුළුවන්. තෝරගෙන මේකට සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි රෙකෝඩ් කරපු දෙයක් මෙතන රෙකෝඩ් වලට ගිහිල්ලා මේ විදිහට අපි මොන හරි රෙකෝඩ් කරලා මෙතන හරි ලකුණ යොදන්නත් පුළුවන්. මෙතන මියුසික් වලින් මම මේ ආකාරයට මෙතන මියුසික් එකක් තෝරගෙන ඒක යූස් කියන එක දෙනවා. ඊට පස්සේ මේ විදිහට මේ මියුසික් එක මේ වීඩියෝ එකට ඇඩ් වෙනවා. මෙතන හරි ලකුණ දෙන්න. ඊට පස්සේ අපිට මේකට ස්ටිකරයක් දාගන්න ඕනේ නම් මෙතන ස්ටිකර් වලට ගිහිල්ලා ස්ටිකර් වලට ගියා. මම මෙතනින් මේ ස්ටිකරේ දාගත්තා. අපිට ඕයි නම් ඒක මෙතනින් ඩිලීට් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට subscribe button එක මේකට දාගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මෙතන හරි ලකුණ දෙන්න ඕනි. ඊට පස්සේ මේෙහිදී දැන් subscribe කියන ලකුණ අපිට වීඩියෝ එකේ අවසානයේ දක්වාම තියෙන්න ඕන නම් මෙන්න මෙතන ක්ලික් කරලා මේක මෙහෙම ඇදගෙන වීඩියෝ එකේ කෙරවල දක්වාම මේ විදිහට ඇගෙන යන්න පුළුවන්. අපිට හිතනවා නම් මේක මේ හරියෙන් නතර කරන්න. අපි මේ විදිහට මේ හරියෙන් නතර කරගන්න ඕනි. මම මේක වීඩියෝ එකේ කෙරවල දක්වාම ගෙනියනවා. හරි. ඊට පස්සේ මෙතන හරි ලකුණ දෙන්න ඕනි. අපිට මෙතන ටෙක්ස්ට් එකක් මේ මොනවා හරි ටයිප් කරගන්න ඕන නම් මෙතන ටෙක්ස්ට් වලට ගිහිල්ලා අපි හිතමු ඕකේ කියලා ටයිප් කරා කියලා. ඊට පස්සේ මෙතන හරි ලකුණ දෙන්න ඕනි. මේ ඕකේ කියලා දැන් ටයිප් වෙලා තියෙනවා. අපිට මේකත් වීඩියෝ එකේ අවශ්‍ය නැත්නම් එහෙම ඩිලීට් කරගන්න පුළුවන්.
ඊට පස්සේ මෙතන හරි ලකුණු දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන අපිට කලර්ස් මාරු කරගන්න පුළුවන්. ෆ්ලිටර් වලට ගිහිල්ලා අපිට කැමති ආකාරයට මේ වීඩියෝ එකේ කලර් එක වෙනස් කරගන්න පුළුවන්. මම මේක දාගන්නවා. ඊට පස්සේ මෙතන හරි ලකුණු දෙනවා. හරි. ඊට පස්සේ අපිට මේ වීඩියෝ එකේ වීඩියෝ එකට තව කොටසක් ඇඩ් කරගන්න වෙන මෙතන තියෙන රතු පාටින් රවුම් ආස්සේ සුදු පාට ප්ලස් මාක් එක ඒක උඩ ක්ලික් කරලා මේ අපිට නැවත පොඩි වීඩියෝ එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. මම මේ විදිහට වීඩියෝ එකක් චූටි වීඩියෝ එකක් ඇඩ් කරගන්නවා. හරි. එතකොට දැන් අපි මේක ඇඩ් කරගත්ත එක ඩිලීට් කරන්න ඕයි නම් මෙහෙම මේ ඇඩ් කරගත්ත එක උඩ ක්ලික් කරලා මෙතන ඩිලීට් කියන බටන් එක ඔබන්න ඕනි. එතකොට ඒක ඩිලීට් වෙනවා. ඊටසේ අපිට අවශ්‍ය කොටස් කපා ගන්නත් පුළුවන්. මේ කතර මාක් එක තියෙනවා. අපි දැන් මේ විදිහට තියලා අපිට අවශ්‍ය කොටසක් කට් කරගන්න ඕයි නම් මේ විදිහට මේක ඇඩ්ජස්ට් කරලා මේ අපිට අවශ්‍ය කොටස මේකෙන් කපා ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ හරි ලකුණු ලබා දෙනවා. ඒ වගේම අපිට මේ වීඩියෝ එකේ ස්පීඩ් එක හදාගන්න පුළුවන්. මෙතනින් අඩු වැඩි කරලා අපිට අවශ්‍ය විදිහට ස්පීඩ් එක වෙනස් කරගෙන මෙතන හරි ලකුණු දෙන්න පුළුවන්. ඒ වගේම අපිට මේකේ වම් පැත්ත දකුණු පැත්ත සයිඩ් එක මාරු කරන්නත් පුළුවන්. මෙතන මේ රොටේට් මේ විදිහට මේ වීඩියෝ එක උඩ ක්ලික් කරලා මෙතන රොටේට් කියන එක ඔබලා දෙපැත්ත මාරු කරන්න පුළුවන්. ඇත්තටම මේ ඉන්සර්ට් එකේ වැඩ කරන එක ගොඩක්ම පහසුයි. ඊට පස්සේ මෙතන ඉන්සර්ට් මාක් එක දැන් අපි වීඩියෝ එක ගොඩක් දුරට හදාගෙන ඉවරයි අපිට අවශ්‍ය විදිහට. ඊට පස්සේ මේ ඉන්සර්ට් මාක් එක ඩිලීට් කරගන්නත් පුළුවන්. මෙතන ඉන්සර්ට් කියන එක උඩ ඔබලා ඊට පස්සේ රිමූව් ඉන්සර්ට් කියලා එනවා. අපි ඒක ඔබපුවාම මේ ඉන්සර්ට් මාක් එක මෙතනින් ඩිලීට් කරගන්න පුළුවන්. වීඩියෝ එක දික් වෙන නිසා මම දැන් ඩිලීට් කරන්න යන්නේ නැහැ. පස්සේ අපිට මෙතන එක්ස්පෝර්ට් දෙන්න පුළුවන්. නැවතත් එක්ස්පෝර්ට් දෙනවා. මේ විදිහට ඇඩ් කිහිපයක් ගියාට පස්සේ අපිට මේවා ඉවත් කරගෙන මේ විදිහට කතර මාක් එක ඔබලා ඒවා ඉවත් කරගෙන කරගන්න පුළුවන්. දැන් වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා අපි ගැලරියට මේක සේව් වෙනවා. මේ විදිහට තමයි ඉන්සර්ට් එකේ දැන් 31ක් 32ක් වගේ ඉක්මනින්ම මේක ඩවුන්ලෝඩ් වෙනවා. මේ විදිහට තමයි ඉන්සර්ට් එකේ වැඩ කරගෙන යන්නේ. ඇත්තටම ඉන්සර්ට් එකේ වැඩ කරගෙන යන එක පොඩි ළමයෙකුට ඔයත් කරගන්න පුළුවන්. හරිම පහසුයි. හරි දැන් 52ක් 55ක් ඔය ආකාරයට ඩවුන්ලෝඩ් වෙනවා. හරි මම දැන් වීඩියෝ එක නතර කරනවා. මේ වගේ වීඩියෝ ඔයාලට අවශ්‍ය නම් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, මගේ channel එක subscribe කරන්න. thank you